මචං අපි දැන් ඉන්නේ අලවතුගොඩ ටවුන් එක මැද. අපි ආවේ නම් අලවතුගොඩ සෑහෙන්න හානි වෙච්ච පැත්තක් තියෙනවා. ඒ පැත්තට මොකක් හරි අපිට කරන්න පුළුවන් උදව්වක් සහ වතුර බෝතල් ටිකක් හරි කට්ටියට දෙන්න. නමුත් ඒ පැත්තට අපිටවත් යන්න බෑ. ආමිකටවත් යන්න අමාරුයි කියලා තමයි අපිට මේ අලවතුගොඩ ටවුන් එකේ පන්සල ලොකු හාමුදුරුවෝ කිව්වේ. එතකොට දැනට ඒ නාය ගිහිල්ලා තියෙන පැත්ත තමයි අලවතුගොඩ රඹු කැල කියන පැත්ත. ඒ පැත්ත සාමාන්‍ය තත්ත්වයක නායෑමක් සිද්ධ වෙලා තිනවා. ඒ වගේමයි නායෑමට කලින් සහ ඒ නිසා අවතැන් වෙච්ච කට්ටිය රඳවලා ඉන්නවා බිලාන පූර්වාරාමය කියන පන්සලේ. එතකොට අලවතුගොඩෙන් ටවුන් එකේ වම් අත පැත්තේ තියෙන පාරේ පුළුවන් නම් එන කට්ටිය සාමාන්‍ය වාහනවල නම් ආවොත් යන්න අමාරුයි කියලා කිව්වා. එතකොට ඒකටම සුදුසු වාහනවල ආවොත් ඒ මිනිස්සු සෑහෙන කට්ටක් සෑහෙන දවස් ප්‍රමාණයකින් ඉඳලා කනවා. මොකද මේ මිනිස්සුන්ට ආහාර කිසිම දෙයක් නැතිව ඉන්නේ. පුළුවන් නම් මේ පැත්තට එන්න පුළුවන්. ඒ විශේෂිත වාහන තියෙන කට්ටිය කවුරු හරි ඉන්නවනම් අලවතුගොඩ ටවුන් එක ගැන චුට්ටක් බලන්න. ටවුන් එකෙන් ඇතුලේ තියෙන මේ විලාන ඒ කියපු ප්‍රදේශය ගැන චුට්ටක් බලන්න. විලාන ආශ්‍රිත ප්‍රදේශය සෑහෙන ලොකු නායම් කිහිපයකට ලක් වෙලා ඉන්න අහිංසක මිනිස්සු විශාල ප්‍රමාණයක් අවතැන් වෙලා හිර වෙලා ඉන්න තැනත් පුළුවන් නම් ඒ ගැන චුට්ටක් බලන්න. අනෙක් විශේෂිතම දේ තමයි අලවතුගොඩ ටවුන් එක ආශ්‍රිතව ටවුන් එකේ ඇතුලේ එහෙම ලොකු ගැටලුවක් නැහැ. නමුත් සිග්නල් නැහැ, කරන්ට් එක නැහැ. ඒ හින්දා විදුලිය නැහැ. ඒ හින්දා සංනිවේදන පහසුකම් සම්පූර්ණයෙන්ම බිඳ වැටලා තියෙන්නේ. මේ වෙනකමුත් තාම ඒ කිසිම තැනක විදුලිය නැහැ. ඒ නිසා ඒ ටවුන් එක ආශ්‍රිත මිනිස්සු පිළිබඳව මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් කට්ටිය බය වෙන්න එපා. ටවුන් එක කිට්ටුව කට්ටියට ගැටලුවක් නැහැ දැන්. ඒත් නමුත් අර ටවුන් එකෙන් ඇතුලේ තියෙන ගම්බද ප්‍රදේශවල ඉන්න කට්ටියට තමයි මේ ගැටලුව තියෙන්නේ. හරි එහෙනම් විලාන පැත්තට එන්න පුළුවන් කට්ටිය ඉන්නවා නම් අනේ ලොකු උදව්වක්. තාම කිසිම දෙයක් ඇල්ල වතුර දීපු නැති මිනිස්සු ටිකක් ඉන්නේ. පුළුවන් නම් ඒ කට්ටියට උදව්වක් දෙන්න.